චෙන්නයි වල පුංචි කොළු ගැටෙක් Google සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා බවට පත්වුණේ කොහොමද? ඒ සක්සස් ස්ටෝරි එක අද වෙන්චර් ටොක්ස් තුලින්. The Inspiring Journey of Sundar Pichai. 2004 දී Google සමාගමට සම්බන්ධ වෙමින් පිචායි ඔහුගේ කැරියර් ජර්නි එක ආරම්භ කළා. 2011 දී Chrome operating system සහ Chromebook launch කරන්න ඔහුට හැකියාව ලැබෙනවා. ඒ වගේම 2013 දී Android operating system හි product chief බවට පත්වෙන්නත් ඔහුට පුළුවන් වෙනවා. මේ විදිහට වසර ගණනාවක අත්දැකීම් ලබාගත් සුන්දර් පිචායිට 2015 වසරේදී Google සමාගමේ Chief Executive Officer බවට පත්වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඔහුගේ විෂන් එක, ඔහු තුළ තිබුණ leadership skills, problem solving skills නිසා ඔහුට පුළුවන් වෙනවා 2019 වසරේදී Google සමාගමේ මව් සමාගමක් වෙන Alphabet Inc. ආයතනයේ CEO බවට පත්වෙන්න. කුඩා කාලයේදී නිවසේ තිබූ දුරකථනය මුල්ම වතාවට දැකීමෙන් ඔහු තුළ ඇතිවුණු කුතුහලය අද තාක්ෂණික ලෝකයේ විශාල පෙරලියක් කරන්න මේ විදිහට සමත් වෙලා තියෙනවා. ඉතින් අද වෙද්දි මිලියන ගාණක් මිනිසුන්ගේ ඩෙස්ටිනි එක චේන්ජ් කරන්න සුන්දර් පිචායිගේ කතාව ලොකු ඉන්ස්පිරේෂන් එකක් වෙලා තියෙනවා. Wear your failure as a badge of honor. See you in the next video.